නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං වික්ඛවේ මහා පුරිසෝ ආයත පන්නී හෝති යම්පි භික්ඛවේ මහා පුරිසෝ ආයත පන්නී හෝති ඉදම්පි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ දීගංගුලී හෝති යම්පි භික්ඛවේ මහා පුරිසෝ දීගංගුලී හෝති ඉදම්පි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ බ්‍රහ්මොජ්ජුගතෝ හෝති යම්පි භික්ඛවේ මහා පුරිසෝ බ්‍රහ්මොජ්ජුගතෝ හෝති ඉදම්පි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති සදහවතුනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ දැක්වෙන ලක්ඛණ සූත්‍රය අනුසාරයෙන් සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ අද තුන්වෙනි දේශනාව හැටියට දේශනා කරන්නට බලාපොරොත්තු වුනේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදුරුවේ විද්‍යමාන වන ආයතපන්නී දීගංගුලී බ්‍රහ්මොජ්ජුගත කියන ලක්ෂණ තුන පිළිබඳව පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ ආයතපන්නී හෝති අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආයතපන්නී කියන ලක්ෂණයෙන් සමන්නාගතයි. ආයතපන්නී කියලා කියන්නේ දික් විලුඹකින් සමන්නාගත බව. බුදුරජාණන් වහන්සේ දික් විලුඹකින් සමන්නාගත වනසේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල කොටස් 4කට බෙදුවම ඉදිරියට කොටස් 2කුත් තුන්වෙනි කොටස සිරිපතුල සම්බන්ධ වෙන තැනක්. හතරවෙනි කොටස විලුඹටත් වෙන් වෙනවා. මෙසේ දික් විලුඹකින් සමන්නාගත වන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර ජීවිතවල කවරනම් පිනක් කරාද කවරනම් කර්මයක් උන්වහන්සේ විසින් සිදු කළාද පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ පානාතිපාතා පහාය පානාතිපාතා පටිවිරතෝ අහෝසි නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහාසී අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර ජීවිතවල පාරමී පිරු ඒ උතුම් ජීවිතවල උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා දඩමුගුරු වලින් ඈත් වෙලා හැමෝටම කරුණාවෙන් හැමෝටම ආදරයෙන් හැමෝම කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව උන්වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. එසේ ප්‍රාණඝාතයෙන් වෙන්ව කරුණාවෙන් හැමෝම කෙරෙහි කටයුතු කළ බැවින් උන්වහන්සේ ලෞතුරු බුදුවන මේ උතුම් ජීවිතේ ආයතපන්නී කියන ලක්ෂණයෙන් සමන්නාගත වුණා. පින්වත්නි, මේ විශේෂයක් කිව යුතුයි. ප්‍රාණඝාතය කරන්නට යන පුද්ගලයා ප්‍රාණඝාතය කරන්නට යෑමේදී තමන්ගේ පාවල හඬ අන් අයට ඇසේවි කියන බයෙන් පා අගින් තබා ගොස් සත්ව ඝාතනය සිද්ධ කරනවා, අනුන් නසනවා, අනුන් වෙහෙසටපත් කරනවා. එසේ පා අගින් තබා ගොස් සත්ව ඝාතනය කළ පුද්ගලයන්, අනුන් නැසූ පුද්ගලයන් මතු උපදින ජීවිතවලදී ඔවුන්ගේ ඒ කර්මය ලෝකයා විසින් දැනගනීවා කියන්නාසේ ඔවුන් ඒ උපදින ජීවිතවලදී වක්කුණු කොරවුණු ඇදවුණු පාවලින් යුක්තව ඔවුන් මේ ලෝකේ උපදිනවා. නමුත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එසේ කිසි කලකත් පා අගින් තබා ගොස් ප්‍රාණඝාතයක් නොකළාය කියන කාරණාව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ උන්වහන්සේ මේ උතුම් ආයතපන්නී කියන ලක්ෂණයෙන් සමන්නාගත වුණා. පුනච පරං භික්ඛවේ මහා පුරිසෝ දීගංගුලී හෝති. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි දීගංගුලී කියලා කියන්නේ. මේ ලෝකේ ඉන්න මේ ලෝක ජීවත් වෙන මිනිසුන්ගේ ඇඟිලි දිහා බැලුවම ඒ ඇඟිලි සමානව සම වූ දිගකින් පිහිටා නැහැ. ඒ ඇඟිලි වල යම්කිසි විෂම වූ හැඩයක් තියෙනවා. නමුත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි මුලින් දලව අගින් සිහිල්ව මනා දිගකින් සමාන වූ දිගකින් සමව සමානව ඒ ඇඟිලි පිහිටා තියෙනවා.
එසේ සමාන වූ සමදිකකින් සමන්නාගත ඇඟිලි වලින් දීගංගුලී කියන ලක්ෂණයෙන් උන්වහන්සේ සමන්නාගත වන්නට හේතුවත් සංසාර ජීවිතවල ප්‍රාණඝාතයෙන් නිලකීමමයි, ප්‍රාණඝාතයෙන් වෙන්වීමමයි, දඩු මුගුරු වලින් ඈත් වීමමයි, හැමෝටම කරුණාවෙන් සැලකීමමයි. මෙහි පින්වත්නි විශේෂයක් කිව යුතුයි. ප්‍රාණඝාතය කරන්නට යන පුද්ගලයා ප්‍රාණඝාතය කරන්නට යෑමේදී දඩු මුගුරු සැත්ත ආදී අතින් අරගෙන මිටි මොලවාගත් අත්‍යතිව ගමන් කොට අනුන්ව නසනවා, වෙහෙසටපත් කරනවා. එසේ ප්‍රාණඝාතය කළ පුද්ගලයන් මතු උපදින ජීවිතවලදී ඔවුන් අතීත සංසාරයේ දඩු මුගුරු සැත්ත ආදී අරගෙන මිටි මොලවාගත් අත්‍යතිව ගමන් කොට සත්ව ඝාතනය කළාය කියන කාරණාව ලෝකයා දැනගනීවා කියන්නාසේ කෙටි වූ ඇඟිලි වලින් ඒ වගේම ඇදවුණු වක්කුණු අත් වලින් යුක්තව ඔවුන් මේ ලෝකේ උපදිනවා. නමුත් අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ එසේ කිසි කලකත් දඩු මුගුරු සැත්ත ආදී අරගෙන අනුන් නොනසූ බව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ උන්වහන්සේ මේ උතුම් දීගංගුලී ලක්ෂණයෙන් සමන්නාගත වුණා. පුණජ පරම් භික්ඛවේ මහා පුරුෂෝ බ්‍රහ්මජ්ජුගතෝ හෝති. ඊළඟ පස්වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි බ්‍රහ්මජ්ජුගත කියලා කියන්නේ. අපේ මහා පුරුෂයන් වහන්සේ බ්‍රහ්මජ්ජුගත කියන ලක්ෂණයෙන් සමන්නාගත වනසේක. මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ ශරීර දිහා බැලුවම ඒ ශරීරවල යම්කිසි ඇදභාවයක් වක්භාවයක් තියෙනවා. නමුත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මනාව ඍජුව ඒ ශරීරයේ පිහිටා තියෙනවා. බ්‍රහ්මජ්ජුගත කියලා කියන්නේ බ්‍රහ්මීකුට සමාන ඍජු ශරීරයකින් සමන්නාගත බව. මෙහිදී විශේෂයෙන්ම කිය යුතුයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතනදී බ්‍රහ්මීකුට සමාන කරලා කියනවා නෙවෙයි, වෙන කරන්නට උපමාවක් නැති හින්දායි මෙහිදී බ්‍රහ්මීකුට සමාන කරන්නේ, බ්‍රහ්මීකුට උපමා කරන්නේ. පින්වත්නි, මෙහි විශේෂයක් කිව යුතුයි. ප්‍රාණඝාතය කරන්නට යන පුද්ගලයා ප්‍රාණඝාතය කරන්නට යෑමේදී තමන්ව අනිත් අය අන් අය දකීවි කියන බයෙන් පහතට නැමී ගොස් සත්ව ඝාතනය සිද්ධ කරනවා, ප්‍රාණඝාතය කරනවා. එසේ පහතට නැමී ගොස් අනුන් නැසූ පුද්ගලයන් මතු උපදින ජීවිතවලදී ඔවුන් සංසාර ජීවිතවල ප්‍රාණඝාතය කළාය කියන කාරණාව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ ඔවුන් කුරුකුදුණු ජීවිතවලින් යුක්තව, වක්කුණු ඇදවුණු ජීවිතවලින් යුක්තව, පිළික් බදු ජීවිතවලින් යුක්තව ඔවුන් මේ ලෝකේ උපදිනවා. නමුත් අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ එසේ කිසි කලකත් පහතට නැමී ගොස් අනුන් නොනැසූ බව දෙවියන් සහිත ලෝකයා දැනගනීවා කියන්නාසේ උන්වහන්සේ මේ උතුම් බ්‍රහ්මජ්ජුගත කියන ලක්ෂණයෙන් සමන්නාගත වුණා. ඉතින් පින්වත්නි බලන්න, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් සංසාරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා, ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා උන්වහන්සේ හැමෝම කෙරෙහි කරුණාවෙන් දයාවෙන් යුක්තව කටයුතු කරපු හින්දා උන්වහන්සේ මේ උතුම් ආයත පන්නී දීගංගුලී බ්‍රහ්මජ්ජුගත කියන ලක්ෂණ තුන ලැබුවා. ඒ වගේමයි මේ ලක්ෂණ තුන ලැබුවා වගේම තවත් ආනිසංසයක් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලැබුවා. දීඝායුකෝ හෝති චිරට්ඨිතිකෝ දීඝමායුම් පාලේති නසක්කා හෝති අන්තරා ජීවිතා වෝරෝපේතුම්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ සම්පන්න වෙනවා. කිසිම කෙනෙකුට උන්වහන්සේව ඝාතනය කරන්නට පරෝප ඝාතනයකින් උන්වහන්සේව නසන්නට පුළුවන් කමක් නැත්තේ නෑ කිසිම කෙනෙකුට. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කිසි කාලයක මේ ලෝකේ යම් කිසි ආයුෂ තියෙන කාලයක මේ ලෝකේ පහළ වෙනවා නම් ඒ උපරිම ආයුෂ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිනවා. පරෝප ඝාතනයකින් කිසිසේත්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙන් අවසන් ගමන් යන්නේ නැහැ. යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේ නමක් අදිෂ්ඨාන කරනවා නම් අසවල් දවසේ අසවල් වෙලාවේ පිරිනිවන් පානවාය කියලා ඒ මොහොතේ උන්වහන්සේ විසින්ම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වඩින තුරු කිසිම කෙනෙකුට උන්වහන්සේව නසන්නට පුළුවන් කමක් නැහැ. ඒ මේ උතුම් වූ ලක්ෂණයන්හි
ආනිසංසය වෙනවා. ඉතින් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර ජීවිතවල ප්‍රාණඝාතයෙන් වැළකුණේ එක ජීවිතයක දෙක නෙවෙයි කල්පයක දෙක නෙවෙයි සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවටම උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඉතින් අප බුදුරජාණන් වහන්සේ මහ බෝසත් කාලයේදී හිතන්නට ඇති යතා මහියම් මරණතෝ භයං මම ජීවිතං පියං ඒවං පරේසං පිඤ්ඤත්වා පරම්මාරණතෝ පටිවිරතෝ අහෝසි මම මට තාම නොපැමිණි තව මොහොතකින් හෝ පැමිණෙන්නට හැකි මරණයට භය මම මගේ ජීවිතයට ප්‍රිය හින්දනේ ඒ වගේමයි අනිත් සත්ත්වයෝ තමන්ගේ මරණයට භයයි ඔවුන්ගේ ජීවිතවලට ප්‍රියයි ඒ හින්දා මම සත්ත්ව ඝාතනයෙන් වැළකී යුතුයි කියලා මේ මහ බෝසතුන් වහන්සේ හිතන්නට ඇති. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පින්වත් හැමදෙනාම ඒ බුදුමගේ ගමන් කරන උපාසක උපාසිකාවන් හැටියට හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. කවදාවත් සත්ත්ව ඝාතනයක් නොකරන බවට ප්‍රාණඝාතයක් නොකරන බවට අනුන්ව වෙහෙසවන්නේ නැතුව අනුන්ව නසන්නේ නැතුව වචනකින්වත් තව කෙනෙකුගේ හිතක් රිද්දවන්නේ නැතුව විහිළුවටවත් කෙනෙක්ව බය කරන්නේ නැතුව කාය වාක් මනෝ සංවරයෙන් යුක්තව ලබා ඇති මනුස්ස ජීවිතය බොහොම ඵලදායකව ගත කරගෙන ඉක්මන් කෙටි කලකදීම මේ හැම දිනාටමත් ධර්මාබෝධය කිරීම පිණිසම මේ සියලු කුසල් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.